හදාගත්තා. ඉතින් අද මං කියන්නේ මයි අම්මයි දෙන්නම තමයි හදාගත්තේ. හදාගත්තා බාස්මති උයලා සලාඩ් එකක් හදාගත්තා. පිපිඤ්ඤයි කැරට් තක්කලි එකතු කරලා සලාඩයක් හදාගෙන තියෙනවා. අල තෙල් දාලා තියෙනවා. ලොකුවට පරිප්පු වෙලා තියෙනවා. චිකන් හදලා පොඩි අර මුරුක්කු පැකට් එකක් තිබිලා මම ඒකත් දාගත්තා මේකට. ඉතින් ඒකත් එක්ක ඊට අමතරව මම හදාගත්ත මගේ මේ දොඩම් වගේක් තිබුණ ගෙදර තිබිලි වෙලා මේ දොඩම් එක්කත් හදාගත්තා. මේ ටික තමයි තියෙන්නේ. ඉතින් අපි ටේස්ට් එක කොහොමද කියලා බලමු. අපි මේ හැම එකෙම ටික ටික කාලා බලමු කොහොමද කියලා. ඉස්සෙල්ලාම සලාඩ් එක කාලා බලමු. රසයි. මම හදලා මම රසයි කියලා. චිකන්. ඔයාලට පේනවා ඇති මේ අතරම චිකන් එකේ මේ ලොකු ග්‍රේවි එකක් නැහැ. ඒක චුට්ටක් අර හොඳටම පොඩක් අර මේ බැදෙන්න වගේ තමයි හදලා ගත්තේ මේ විදිහට. මොකද රසයි ළමයි. අපි මේ ටික ඔක්කොම එකට මික්ස් කරලා කාලා බලමු කොහොමද කියලා. වාහනවල සද්ද යන ඉච්චර ගණන් ගන්න එපා ළමයි පාරයිනේ ඉන්නේ. මේ ටික හොඳට මික්ස් කරලා පරිප්පු චුට්ටකුත් දාගමු. මුරුක්කු ටිකකුත් දාගෙන කාලා බලමු. නියමම රසයි ඇත්තටම. මේ අත්තම අද 16 වෙනිදා ගෙදර කෑම එකක් හදලා කන පළවෙනි දවස් ළමයි මේ ටිකේ මාර විදියට බිසි වෙලා හිටියා. මම හැම වෙලේම ඔයාලට කියන මේ ටිකේ බිසි අවුරුද්දව සෙලිබ්‍රේට් කරන්න ඕනේ නැහැ කියලා. ඒකට හේතුව මම ඉස්සරහට අරගෙන එන්නම් මොකද්ද කියලා. ගෙදර ඉන්න උනෙත් නැහැ ළමයි. මේ ටිකෙන් පොඩක් එහාට මෙහාට තමයි අවුරුද්ද. ඉතින් අද තමයි ගෙදර ඉඳලා මේ විදිහට කෑම එකක් හදාගෙන කන්නේ. රසයි ළමයි කෑම එක. මොකද දවසකින් ගෙදර හදලා කන්නේ ඉඳලා මම දන්නේ රසයි. සැලි ළමයි මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. අය අලුත් වීඩියෝ එකේ අපි හමු වෙමු.